ඊරුවන් සර්ණයි. ගඟට බහින්නම ඕනේ වන්දනා කරන්න. මොකද්ද? කැලණි ගඟේ ගංපතුලේ අපේ බුදු පියාණන් වහන්සේගේ සිරිපාද පත්මේ සටහනක් සිරිපතුලේ ලාංඡනයක් සටහනක් තබලා තියෙනවා. ඉතින් ඒ සිරිපතුල වන්දනා කරන්න අපිට එළියෙන් හම් පුළුවන්. ඒක සිද්ධ වුණේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේට මණියක්කික නාගරාජයා කැලණියට වඩින්න කියලා ආරාධනාවක් කලින් කරලා තිබුණා. ඒ ආරාධනාව පිළිගත්ත අපේ බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබලා අවුරුදු 8ක් ගත වුණාට පස්සේ එළඹුණු වෙසක් පුන් පුර 15ක පොහොය දිනේදී කැලණියට මහරහතන් වහන්සේලා 500ක් සමග වැඩම කළා. ඉතින් මේ වැඩම කිරීමත් සමග මණියක්කික නාගරාජයා බොහොම පැහැදීමක් ඇති කරගෙන තමන් අසුන් ගන්න ආසනය මණික් පුටුව භාග්‍යතුන් වහන්සේට පූජා කළා. ඒ මණික් පුටුව තැන්පත් කරලා තමයි ওই කැලණි චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට තවත් ආරාධනාවක් කළා. හිතේ පැහැදීමෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් මේ නාග පිරිසත් ඔබ වහන්සේගේ සිරිපාද පත්මේ සටහනකට සිරිපතුලේ සටහනකට බොහෝ කාලයක් වන්දනා කරන්න කැමැති. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කැලණි ගඟේ ගංපතුලේ ඇතුලේ අපට බොහොම ගෞරවයෙන් වන්දනා කරන්න සිරිපාද ලාංඡනයක් පිහිටවන්න කියලා. ඒ ආරාධනාව පිළි අරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ එදා පැම් පහසුනේ කැලණි ගඟේ. ඒ පැම් පහසු වෙනකොට පොරවන් හිටපු සුගත චීවරය తాවකාලිකව තැන්පත් කරපු තැන තමයි ඔය චීවර සෑය කියලා පොඩි චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හදලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ පැම් පහසු වෙලා අදිෂ්ඨාන කරලා සිරිපතුලේ සටහනක් තබලා තියෙනවා. ඒක තමයි කැලණියේ සිරිපාද පත්මය. එතකොට මේ සමුණ සමන් දෙවියෝ ආරාධනා කරා භාග්‍යතුන් වහන්සේ සමනල කන්දට වඩින්න කියලා. සමනල කන්දේ සිරිපතුල පාදලාංජනයේ සටහන තබන්න කලින් තමයි මේ කැලණියේ ගඟේ සිරිපාද ලාංජනයේ සටහන තැබුවේ. ඉතින් අපිට ගොඩක් අයට සිරිපාද යනවා කොහොම සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් තැබූ ඒ සමනල කන්ද විතරනේ මතක් වෙන්නේ. අපිට සිහිපත් වෙන්න ඕනේ මේ කැලණියේ ගංගා නදියේ පතුල සිරිපතුල. ඒ වගේම අනුරාධපුරයේ යනකොට ඒත් සිරිපාද යන්න පුළුවන්. සිරිපාදේ වන්දනා කරන්න පුළුවන්. අභයගිරියේ චෛත්‍ය පිහිටවලා තියෙන්නේ සිරිපාද පත්මේ සටහනක් තැබූ තැනක භාග්‍යතුන් වහන්සේගේ. ඔන්න ඔය විදිහට සිරිපාද ලාංඡනය ගැන නොයෙකුත් විස්තර තියෙනවා. එතකොට අපි එදා ඉඳන් බලන්න නාග පිරිස ඔය කැලණි ගඟේ ගංපතුලේ පිහිටවලා තියෙන සිරිපාද පත්මේ සටහනට වන්දනා කරගෙන එනවා. පින් සිද්ධ කරගන්නවා, රැස් කරගන්නවා. ඉතින් අපිත් භාග්‍යතුන් වහන්සේගේ ඒ අනන්ත ගුණයන් සිහි කරගෙන සිරිපාද පත්මේ ලැබුණ හැටි අපි අහලා තිනවා. ඒ භාග්‍යතුන් වහන්සේට අපි සිරිපාද පත්මේට වන්දනා කරන්න ඕනේ, নমස්කාර කරන්න ඕනේ. අද මේ පුංචි කරුණු ටික දේශනාවක් හැටියට ධර්ම දානයේ පිණිස ඔබට ලබා දුන්නේ කෙනෙක්ගේ ඉල්ලීම අනුව. ඉතින් ඒ පින්වත් දරුවටත් අපි පින් අනුමෝදන් කරන ආශිර්වාද කරන අපි සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරිපාද ලාංඡනයට සිරිපාද පත්මයට සදා සිතින් নমස්කාර කරන নমස්කාර වේවා. ත්‍රිවන් සරණයි.